හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් වෙනදා වගේම මගේ YouTube channel එකට. අදත් මම ආවේ ඔයාලගේ ජීවිතවලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද කාලේ ලොකු කුඩා හැමෝගේ මතේ තියෙන වටින දෙයක් තමයි ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක අපි එදිනෙදා පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ අපේ ජීවිතේ සාර්ථකත්වයට බලපානවා කියලා ඔයා මේ වෙනකන් දැනගෙන හිටියද? සමහරට මේ වීඩියෝ එක බලන ඔයත් ඔයාගේ ජීවිතයේ අලුත් ආරම්භයකට ලෑස්ති වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මම අද කතා කරනවා පහුගිය අවුරුදු කීපේ පුරාවටම මම මගේ ජීවිතේ විවිධ කටයුතු සඳහා පාවිච්චි කරපු apps 13ක් ගැන. මේ හැම app එකක්ම ඔයාලට ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store එකට ගිහිල්ලා download කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද මේ apps 13 කියලා. මම අද කතා කරන පළවෙනි app එක තමයි Todoist කියන app එක. මේ app එකත් මම කලින් කිව්වා වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ Play Store එකට ගිහිල්ලා download කරගන්න. මම ඔයාලට screen එක share කරනවා. එතනම ඔයාලට බලා ගන්න පුළුවන් app එක කොහොමද අපි use කරන්නේ කියලා. app එකට ගියාම ඔයාලට පේන්නේ මේ විදිහට. එතකොට මේ app එක අපිට මොන විදිය දේවල් වලටද වැදගත් වෙන්නේ? ජීවිතේ සමහර දවස් වෙනවා අපිට වැඩ ගොඩක් තියෙනවා. අපිට මේ වැඩ අද කරන්න ඕනි මොකද්ද, හෙට කරන්න ඕනි මොකද්ද කියලා හරියට වැඩ ටික organize කරගන්න බැරි වෙනකොට අපිට පුළුවන් මෙන්න මේ app එක පාවිච්චි කරන්න. මේ app එක ඇතුලේ ඔයාලට පුළුවන් ඔයාලට කරන්න තියෙන task එක සහ ඒ task එක complete කරන්න ඕනි දවස type කරන්න. ඊට පස්සේ ඒ task එක complete කරලා ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒක tick එකක් දාලා complete කරන්න. ඉතින් මේ task ඔයාට organize කරගන්න පුළුවන්. මම මේ organize කරලා තියෙන විදිහට ඔයාට ගෙදරස් කරන්න තියෙනවා නම් ඔයාට ඒකත් මේ list එකට add කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට salon එකට යන්න තියෙනවා නම් ඔයාට ඒකත් මේ list එකට add කරන්න පුළුවන්. ඔයාට මොන හරි exam එකක් තියෙනවා නම් upcoming exam එකක් ඒක වුණත් ඔයාට මේ list එකට add කරගන්න පුළුවන්. ඉතින් විශ්වාස කරන්න අපේ ඔළුවේ ගොඩ ගැහිලා තියෙන මේ වැඩ කන්දරාව මේ විදිහ app එකක් ඇතුලේ අපි පිළිවෙලට list down කරොත් අපිට පුළුවන් ඒ වැඩ එකින් එක ඉවර කරන්න. එතකොට ඒක ජීවිතයේ ඇතුලේ අපේ හිතට පුදුමාකාර සහනයක් ගෙනල්ලා දෙනවා. ඉතින් ඔයාලත් මේ app එක download කරලා try කරලා බලන්න. ඔයාලගේ ජීවිතවලට ලොකු වෙනසක් මේ app එක හරහා ඔයාලට කරගන්න පුළුවන්. දෙවෙනියට කතා කරන්නේ Flow කියන app එක ගැන. මේ Flow කියන app එක ගොඩක් දුරට ගැහැණු අයට තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි දවස ගානේ අපේ ශරීරයට දැනෙනවා විවිධ වෙනස්කම්. මේ වෙනස්කම් පිටිපස්සේ තියෙන්න පුළුවන් හේතුව තමයි අපේ ආවර්ත චක්‍රය. මේ app එකෙන් වෙන්නේ අපේ period එක track කරන එක. අපි period එක track කරනවා කියන්නේ සෑහෙන්න වැදගත් දෙයක්. අපි දැනගෙන ඉන්න ඕනේ අපිට period හැදෙන දවස අපිට period කොච්චර දවස් ගාණක් තියෙනවද? ගැහැණු ළමයෙක් විදිහට ගැහැණු කෙනෙක් විදිහට මේ දේවල් ගැන අවධානය යොමු කරන එක අපේ ජීවිතවලට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම මේ පෙන්නන්නේ ඔහුගේ අවුරුද්ද පුරාවට මම මේ විදිහට තමයි මගේ period එක track කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලට පුංචි ඔළුවේ කැක්කමක් ආවත් ඒ ඔළුවේ කැක්කම පිටිපස්සේ තියෙන්න පුළුවන් හේතුවත් මේකම තමයි. අපි කාන්තාව විදිහට අපේ ශරීරය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. මේ app එක අද ඉඳන් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ period එක track කරලා බලන්න. මම ඊළඟට කතා කරන app එක තමයි Moneyfy කියන app එක. එතකොට මේ app එකෙන් වෙන්නේ අපේ ආදායම් සහ වියදම් track කරන එක. ඇත්තටම අපි මිනිස්සුયો විදිහට අපි රස්සාවක් කරනවා. එතකොට අපි හම්බ කරනවා. මාසේ අන්තිමේට අපේ සල්ලි කොහෙටද ගියේ කියලාවත් අපි දන්නේ නැත්නම් අන්න එතනදී අපි ෆේල් මිනිස්සෙක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා මේ app එක ඔයාලගේ ෆෝන් එකට දාලා track කරලා බලන්න. ඔයාලගේ ආදායම් කොහොමද? ඔයාලගේ වියදම් කොහොමද? ඔයාලා වියදම් කරන්නේ මොන දේවල් වලටද? ඔයාලගේ සල්ලි වැඩිපුර වියදම් වෙන්නේ මොනකටද කියලා මාසේ අන්තිමේට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහ app එකක් පාවිච්චි කරන එකෙන් වෙන්නේ ඔයාලගේ ආදායම් වියදම් හරි විදියට කළමනාකරණය වෙන එක. ඉතින් අද ඉඳන් මේ app එකත් ඔයාලගේ ෆෝන් එකේ තියෙන වැදගත් app එකක් කරගන්න. ඔයාලට මාසේ අන්තිමේට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟ app එක තමයි Money Manager කියන app එක. මේ app එකත් කලින් app එක වගේම තමයි මේකෙනුත් වෙන්නේ අපේ ආදායම් වියදම්
track කරන එක. ඔයාලට ඕනි නම් මේ app දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ app දෙකම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. දෙකම එක හා සමානව වටිනවා. ඉතින් ඔයාලට පුළුවන් මාසයේ අන්තිමේට මේ app දිහා බලලා ඔයාලා වියදම් කරපු දේවල් මොනවාද? ඔයාලා වැඩිපුර වියදම් කරේ මොනවාද? එතකොට මම ඊළඟ මාසෙ ඉඳන් අඩු කරන්න ඕනි වියදම් මොනවද කියලා හරියටම තීරණයකට එන්න. විතරක් නෙමෙයි මේ app එක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ savings උනත් track කරන්න. ඔයාගේ monthly savings account එකට කොච්චරක් දානවද? දැනට ඔයාගේ savings කොහොමද වගේ දේවල් බලන්නත් පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි ඔයාලට පුළුවන් මේ app එක හරහා ඔයාලගේ monthly yearly expenses එකට ඔයාලගේ income එක උනත් track කරලා බලන්න. ඊළඟට මම කතා කරන app එක තමයි Listonic කියන app එක. ගොඩක් කාන්තාව විදිහට අපි මාසෙට කීප වතාවක්ම grocery shopping යනවා. එතකොට සමහර වෙලාවන් වලදී අපේ අතින් වැඩිපුර වියදම් සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපිට ගන්න තියෙන මොන හරි දෙයක් මග ඇරෙන්න පුළුවන්. මේ Listonic කියන app එක හරහා අපිට පුළුවන් smart විදිහට list එකක් හදාගන්න. අපිට ඕනි grocery item, එතකොට අපේ bathroom එකට අපිට අවශ්‍ය වෙන items, ඊට පස්සේ අපේ skin care item, මේ විදිහට ඔයාලට එක එක categories වලට අනුව ඔයාලට මාසෙකට අවශ්‍ය වෙන දේවල් list එකක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොතක හදන list එකකට වඩා මේ විදිහේ smart list එකක අපිට තියෙන වාසිය තමයි අපි phone එක කොහේ ගියත් අරගෙන යනවා. එතකොට අපි කොහේ ගියත් අපිට පුළුවන් අපේ phone එක හරහා අපිට ගන්න ඕනි බඩු ටික බලලා ඒ දේවල් ටික් කරලා ගානට අවශ්‍ය බඩු ටික විතරක් තෝරලා බෙරලා ගන්න. ඉතින් මේ app එකත් අද ඉඳලා ඔයාලගේ phone එකට දාගෙන බලන්න ඔයාලගේ ජීවිතවල ලොකු වෙනසක් සිද්ධ වෙයි. මම ඊළඟට කතා කරන app එක තමයි Forest කියන app එක. සමහර විට මේ app එක ගැන ගොඩක් අය දන්නවා වෙන්නත් පුළුවන්. මේ app එක ගොඩක් දුරට වැදගත් වෙන්නේ ඉගෙන ගන්න අයට. තමන් ඉගෙන ගන්නකොට හෝ තමන් වෙනයම් හෝ මොකක් හරි වැඩක් කරනකොට ඒ වැඩේට අපි හරි විදියට ફોකස් කරනවා ගොඩාක් වෙලාවට අඩුයි. අපි විනාඩි 5ක් පොතේ හිටියොත් අපි ඉතුරු පැය භාගෙම ඉන්නේ ෆෝන් එකේ නේද? ඉතින් මේ දෙයට විසඳුම තමයි මේ Forest app එක හරහා අපිට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ Forest app එක කියන්නේ හරිම ස්මාර්ට් විදිහට අපි කරන වැඩ ටික හරි විදිහට ફોකස් කරලා කරන්න අපිව යොමු කරන app එකක්. මේ app එකේ තියෙනවා ලස්සන පුංචි පැලයක්. එතකොට අපිට සිලෙක්ට් කරන්න පුළුවන් අපි පැයක්ද විනාඩි 20ක්ද නැත්නම් අපි පැය දෙකක්ද කොච්චර වෙලාවක් අපි එක දිගට අපි කරමින් ඉන්න වැඩේ කරනවද කියලා. ඊළඟට අපි මේකේ ටයිමින් තියලා අපේ වැඩේ හරියටම වෙන කිසිම app එකකට නොයා කම්ප්ලීට් කරොත් අපිට ලැබෙනවා ලස්සන ගහක්. අන්තිමේ ඔයාලට පුළුවන් මේ Forest එහෙමත් නැත්නම් වනාන්තරයක් හදාගන්න ඔයාලා අවුරුද්දේ නැත්නම් ඔයාලා සතියේ මාසේ ફોකස් කරපු පැය ගානට අනුව ඔයාලට ගස් ලැබෙනවා ඔයාලගෙම කැලේ හිටවන්න. ඉතින් මේක තමයි Forest app එක. ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට පුළුවන් මේ app එකත් ඔයාලගේ ෆෝන් එකට දාගෙන ඔයාලගේ ඉගෙනීමේ දියුණුවටම යන්න. මම ඊළඟට කතා කරන app එක තමයි Sleep Cycle කියන app එක. මේ app එකේ ඉන්ටර්ෆේස් එක කොහොමද එන්නේ කියලා මම ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද අපි නිදා ගන්න පැය ගාන අපේ ශරීර සෞඛ්‍යයට වගේම අපේ ස්කින් එකට අපේ hair එකට ඇතුළුව අපේ මූඩ් එකට පවා බලපානවා. ඉතින් දවසේ අපි නිදා ගන්න ඕන පැය ගාන අපි හරියට කම්ප්ලීට් කරේ නැත්නම් පහුවදා අපේ දවස හරිම අමාරු වෙනවා. ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක බලන හැමෝම මේ දේ අත්විඳලා ඇති. මේ ස්ලීප් සයිකල් කියන්නේ සාමාන්‍ය එලාම් එකක් නෙමෙයි. සාමාන්‍ය එලාම් එකකින් අපි තියෙන වෙලාවට අපිව ඇහැරවනවා මිසක් ඒකෙන් අපේ ස්ලීප් සයිකල් එක හරියට ස්ටඩි කරලා අපිව හැරවන්නේ නැහැ. නමුත් මේ ඇප් එක හරහා වෙන්නේ අපි නිදා ගන්න අවශ්‍ය පැය ගාන සහ අපේ නිින්දේ අපි අඩ නිින්දේ ඉන්න වෙලාවකදී අපිව ඇහැරවන එක. ගොඩාක් මිනිස්සු උදේට එලාම් තිබ්බට ඒ එලාම් එකට හරියටම ඇහැරෙන අවස්ථා ගොඩාක් අඩුයි. මොකද එලාම් එක වදින වෙලාවට සමහර විට අපි ඉන්න පුළුවන් අපේ ඩීප් ස්ලීප් එකක. ඒ කියන්නේ අපි ගැඹුරු නිින්දේ හිටියොත් අපිට එලාම් එක වදින වෙලාවට ඇහැරෙන එක ගොඩාක් අමාරු වෙනවා. ඉතින් මේ ඇප් එක හරහා වෙන්නේ අපි ගැඹුරු නිින්දේ නැති වෙලාවකදී අපිව ඇහැරවන එක සහ ඒකෙන් අපිට ඇහැරෙන එක
හරිම පහසු වෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතවලට මේ ඇප් එක අරගෙන බලන්න ගොඩාක් ලොකු වෙනසක් සිද්ධ වෙයි. ඉතින් මම ඊළඟට කතා කරන ඇප් එක තමයි Duolingo කියන ඇප් එක. සමහර විට මේ ඇප් එක ගැනත් ගොඩක් අය දන්නවා වෙන්න පුළුවන්, නොදන්න අය ඉන්නත් පුළුවන්. එතකොට අපි අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ටිකක් විතර අමාරු වැඩක්. අපි අලුත් ක්ලාස් එකකට ජොයින් වුණත්, අපි අලුත් පොතක් කියවන්න උත්සාහ කරත් අලුතෙන්ම භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. නමුත් මේ Duolingo ඇප් එක හරහා අපිට පුළුවන් අපිට ඉගෙන ගන්න අවශ්‍ය භාෂාව තෝරගෙන ඒ භාෂාව දවස් ගානේ කරන්න ලැබෙන පොඩි ටාස්ක් ටිකක් කරලා ඒ භාෂාව හොඳට පුහුණු වෙන්න. එතකොට උදාහරණයක් විදිහට මට කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕනි නම් මට පුළුවන් Duolingo ඇප් එකේ කොරියන් කියන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරලා ඒ දවස් ගානේ මට කරන්න ලැබෙන පොඩි දේවල් කරලා ඒ භාෂාවේ තියෙන වචන හරියට ඉගෙන ගන්න. ඉතින් මේක හරිම ප්‍රායෝගික ක්‍රමයක්. ඔයාලත් අත්හදා බලන්න. ජීවිතේ අපිට අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා කියන දේ අපිට වෙන රටකට යන්න නැත්නම් අපිට කියාවකට යන්න විතරක් නෙමෙයි. ඔයාලා සාමාන්‍යයෙන් ජීවිතේට අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. මොකද අපි ඉගෙන ගන්න දේවල් කවදාවත් අපිට නැති වෙන්නේ නැහැ. මේ ඇප් එකත් ඔයාලගේ ෆෝන් එකට අරගෙන බලන්න. ඒකත් ඔයාලගේ ජීවිතවලට ලොකු වෙනසක් අරන් එයි. මම ඊළඟට කතා කරන ඇප් එක තමයි Habitify කියන ඇප් එක. මේ ඇප් එකත් මගේ ජීවිතේ මට සෑහෙන්න උදව් වුණු ඇප් එකක්. Habitify ඇප් එක හරහා වෙන්නේ අපි දවසක අපේ ජීවිතයට එකතු කරගන්න හැබිට් එකක් දවස ගානේ එක දිගට අපිට කරගෙන යන්න උදව් කරන එක. එතකොට අපි කරන හැබිට් එකක් ට්‍රැක් කරන එක තමයි මේ ඇප් එක හරහා වෙන්නේ. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මොන හරි දෙයක් අලුතෙන් පටන් ගත්තොත් ඒ දේ අපි දවසක් දෙකක් කරලා අතහැරලා දානවා. ඒක අපිට එක්ක අමතක වෙලා යනවා, එක්ක අපිට ඒක ගාණක්ම නැතුව යනවා. හැබැයි මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකට ගත්තොත් දවස ගානේ ඔයාලා මේ ඇප් එක අප්ඩේට් කරන්න ඕනි. එතකොට ඔයාලගේ හැබිට් එක ඔයා දවස ගානේ කරන්න ඕනි. ඉතින් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ඕනි ඕනම විදිහේ හැබිට් එකක් මේ ඇප් එකට ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට දවස ගානේ වතුර ලීටර් 2ක් බොන්න ඕනි නම් මේ ඇප් එක තමයි ඒක ට්‍රැක් කරන්න පුළුවන් හොඳම ඇප් එක. ඉතින් try කරලා බලන්න. ජීවිතේ අලුත් හැබිට්ස් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ ඇප් එක ඔයාලගේ ජීවිතයට ලොකු වෙනසක් ගෙනල්ලා දෙයි. ඊළඟ ඇප් එක තමයි Dailyo කියන ඇප් එක. මේ ඇප් එක මම පෞද්ගලිකව ගොඩක් ආස වුණ ඇප් එකක්. හේතුව තමයි මේ ඇප් එකෙන් වෙන්නේ අපේ ඉමෝෂන්ස් ට්‍රැක් කරන එක. ඉතින් ඔයාලා දන්නවද අපි ගැන මේ තරම් උනන්දු වෙන්න ඕනේ ඇයි කියලා? හැම දෙයකටම කලින් අපි ගැන දැනගෙන ඉන්න ඕනි. හැම දෙයකටම කලින් අපි අපිට ආදරය කරන්න ඕනි. එතකොට මේ ඇප් එක හරහා වෙන්නේ අපි දවසක් ඇතුළත ඉන්නේ මොන මූඩ් එකෙන්ද කියන එක ට්‍රැක් කරන්න. ඉතින් මාසේ අන්තිමේට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා නිතරම කේන්තියෙන් ජීවත් වෙන මිනිස්සෙක්ද? නිතරම සතුටෙන් ජීවත් වෙන මිනිස්සෙක්ද? නැත්නම් ඔයාගේ මූඩ් එක මාසේ පුරාවට මොන විදිහද වෙනස් වෙන්නේ කියලා ඔයාලට මේ Dailyo ඇප් එක හරහා ට්‍රැක් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ ඇප් එක ගත්තට පස්සේ මම ගොඩක් වෙලාවට මගේ මූඩ් එක හිතලම පාලනය කරගන්න. මොකද මම ඇප් එකේ එක ට්‍රැක් කරනවානේ. මම ඇප් එකේ දානවා මම සතුටින් ඉන්නේ. මම ග්‍රේට්ෆුල් වෙන දවසක් අද දවස මේ විදිහට. මොකද තරහෙන් හිටපු දවසක් විදිහට මාක් වුණොත් ඒක මගේ හිතට හරිනේ. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. නිතරම තරහෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලගේ තරහ ටික පාලනය වෙන්න පටන් ගනි මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට දාගත්තට පස්සේ. මම ඊළඟට කතා කරන ඇප් එක තමයි 21 days challenge කියන ඇප් එක. ඉතින් මේ ඇප් එකෙන් වෙන්නේ අපි අලුතෙන්ම පටන් ගන්න හැබිට් එකක් අපේ ජීවිතේට පර්මනන්ට් කරන එක. ඔයාලා දන්නවනේ අපි යම්කිසි දෙයක් එක දිගට දවස් 21ක් කරගෙන ගියාම ඒක අපේ ස්ථීර පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලට උදේ පාන්දර 5ට අවදි වෙන්න ඕනි නම් මේ ඇප් එකේ ඔයාලට පුළුවන් ඔයාලගේ අලුත් හැබිට් එක තමයි උදේ පාන්දර 5ට අවදි වෙන එක. ඉතින් මේ 5ට අවදි වෙන එකට ඔයාලට තියෙන පුංචි ටාස්ක් එකක් කරන්න ඇප් එක ඇතුලේ. ඒ ටාස්ක් එක කරාම තමයි ඒ ඇප් එක පිළිගන්නේ අද දවසේ 5ට හැරුණා තමයි කියලා.
ඉතින් try කරලා බලන්න. මේ app එකත් හරිම worth app එකක්. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ කරන්න පුළුවන් මේ app එකට. අපි අපිව ගොඩනගා ගන්නේ අපේ පුරුදු මත. අපේ ජීවිතේ තියෙන හොඳ පුරුදු වැඩි වෙන තරමට අපිව හරි track එකට වැටෙනවා. ඊළඟට කතා කරන app එක තමයි Meal Planner for Week කියන app එක. මේ app එකේ interface එකත් මම ඔයාලට මෙතන දාලා තියෙනවා. ඉතින් මේක හරිම cute app එකක්. මම හරිම ආසයි මේ app එකට. මේ app එකෙන් වෙන්නේ අපි සතිය පුරාවටම කන කෑම අපිට පුළුවන් plan කරන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොනවාද මේ හරිම විහිළුනේ මේවා. අපි කන කෑමත් ඇයි මෙහෙම track කරන්නේ මේක හරිම පිස්සුවන්නේ කියලා. ඇත්තට මෙහෙම නෑ. මොකද අපේ ජීවිත අපි ඕගනයිස්ඩ් වෙන තරමටම අපි හරිම පිළිවෙලකට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් සතියේ අපි කන දේවල් ටික අපිට පුළුවන් මේ ඇප් එකේ ලස්සනට තියාගන්න. ඉතින් සතිය පුරාවටම අපිට හරිම සැහැල්ලුවෙන් අපි කන දේවල් ගානට බැලන්ස් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එක්ක උදේ ඇහැරිලා අපි හිතන අනේ මොකද්ද අද අපි උයන්නේ මොනවාද කණ්ඩ තියෙන්නේ කියලා හිතනකොට ඒක ඔළුවට හරිම කරදරයක්. මේ ඇප් එක ඔයාව ඒ කරදරෙන් නිදහස් කරයි. උත්සාහ කරලා බලන්න ජීවිතේ ඔයාට ලොකු වෙනසක් දැනේ මේ ඇප් එක ගත්තට පස්සේ. මම අද කතා කරන අන්තිම ඇප් එක තමයි FitOn කියන ඇප් එක. එතකොට මේ ඇප් එකෙන් සිද්ධ වෙන්නේ ඔයාලගේ workouts plan කරන එක. ඔයා සාමාන්‍යයෙන් beginner කෙනෙක් නම් නැත්නම් ඔයා සතියට දවස් කීපයක් gym යන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ app එකෙන් ලොකු වැඩක් ගන්න. මේ app එකට මුලින්ම අපි අපේ details දෙන්න ඕනේ. අපේ බර, එතකොට අපේ උස්ස වගේ සාමාන්‍ය දේවල් ටික මේ ටික දුන්නාට පස්සේ එයාම අපිට personalize කරපු workouts ටිකක් දෙනවා. එතකොට මේ workouts කරලා ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම කිසිම equipment එකක් නැතුව ඔයාලගේ workouts ටික ලස්සනට කරගෙන යන්න. ඉතින් අලුතෙන්ම workouts කරන්න ඉන්න කෙනෙක් නම් මේ app එක beginner friendly app එකක්. හරිම පහසුයි, හරිම ලේසි. ඉතින් අත්හදා බලන්න. ඉතින් මේ apps 13 තමයි පහුගිය කාලේ පුරාවටම මගේ ජීවිතය ඇතුලේ මටවත් හිතාගන්න බැරි තරම් වෙනසක් ඇති කරේ. මොකද ඕනි තරම් අපි පොත්වල ලිව්වට අපි කොළවල දේවල් කරනවා කියලා ලිව්වට ඒ කොළ අපි අතේ තියාගෙන යන හැම තැනකටම අරන් යන්නේ නැහැ. ඉතින් අපේ ෆෝන් එකේ අපි මේ විදිහේ apps ටිකක් use කරන එකම අපි කරන ලොකු දෙයක් වෙනවා අපේ ජීවිතවල ලොකු වෙනසක් ඇති කරන්න. ඉතින් අපි ෆෝන් එක අපි යන හැම තැනකටම අරන් යනවා. අපිට ෆෝන් එක බලලා මේ දේවල් ටික කරගන්න එක හරිම ලේසි, හරිම පහසුයි. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න මගේ වගේම ඔයාලගේ ජීවිතවලත් ලොකු වෙනසක් ඇති වෙයි. විශේෂයෙන්ම ඔයාලගේ මනසට, ඔයාලගේ ශරීරයට, ඔයාලගේ සෞඛ්‍යයට මේ apps හරහා ලොකු උදව්වක් වෙයි. ඉතින් මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මේ apps ඔයාලා ගත්තට පස්සේ notification off කරලා දාන්න. නැත්තම් සමහර වෙලාවට හැමතිස්සෙම notification එන්න ගත්තම ඒක ටිකක් කරදරයිනේ. ඒ නිසා ඔයාලා apps අරගෙන ඒ වගේ notification off කරන්න. දවසේ ඔයාට අවශ්‍ය වෙලාවට app එක ඇතුළට ගිහිල්ලා කරන්න ඕනි වැඩ ටික කරාම ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් මට කියන්න ඕනේ මේ apps කරයි මගේ ජීවිතේ කොහොමදවත් වෙනස් කරේ නෑ. ඒක ලොකු කාලයක process එකක්. ඔයාලට අනිවාර්යයෙන්ම මේ process එක follow කරන්නම සිද්ධ වෙනවා. එහෙම නැතුව ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙයි කියලා කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම තමයි ජීවිතේ ඔයාට දැනෙනවා නම් ඔයා අතරමං වෙලා වගේ ඔයා යම් කිසි තැනක හිර වෙලා වගේ මේ apps 13ම වුණත් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනින් ඔයාට අවශ්‍යම වෙන දෙකක් තුනක් තෝරගෙන අද ඉඳන් පටන් ගන්න. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලත් අන්තිම වෙනකම් බැලුවා නම් ඉතින් ඔයාලා ආසමුණ app එක කමෙන්ට් එකක් දාන්න. මං හරි ආසයි ඔයාලගේ කමෙන්ට්ස් කියවන්න. ඉතින් අපි ආයෙමත් මේ විදිහේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරේ.